දක්වා කියන මාසය ඇතුළත 16ට අඩු ඇන්ටි මේක කීයද? 168 දෙනෙක්ව ඇන්ටි මේක කීයද? 168 children under the age of 16 years have been raped during a 1-month period from the 1st of September 2023 to Auntie, the 30th මේක of කීයද? September 2023. 22 of them are pregnant. If 168 children were raped within a month, we are in an unfortunate situation. ඇන්ටි එන මේක මට දාලා 5 දෙන්නකෝ. children were raped by close relatives. Some of the children became pregnant after having relationships with those under the age of 16 years. There are 15 such cases. 7 others were raped. It is regretful that 22 children will be born without fathers in future, and this was within a month. අනාගතයේදී පියවරුන් නැති දරුවන් 22 දෙනෙක් මාසයක් ඇතුළත මේ ලෝකයට වෙනවා කියන ආරක්ෂාවට ආරංචි. හලෝ අම්මේ. සුදු පුතේ කියන්න. මම ෂොප් එකේද? ඔව් පුතේ ෂොප් එකේ ඉන්නේ. කියන්න. මේක නෙමෙයිනේ. අක්කගේ ෆෝන් එකට මොකක් හරි වෙලාද? ඔව් පුතේ මට ඔයාට කියන්න බැරුව ගියානේ. අක්කා ෆෝන් එක කඩාගෙනනේ. ඒක තමයි මාත් මේ WhatsApp ලාස් තිනුත් මේ ගිය සිකුරාද තියෙන්නේ. normal call කතර ආන්සර් කරන්නේ නැහැ. ඔව් ඉතින් ඔහි වැඩ කරන්නද? ෆෝන් එක කැඩිලානේ පුතේ. මට අක්කට කියලා ලොකු වැඩක් තියෙනවා මේ කරගන්න. හරි. ඔයා ගෙදර ගියාට පස්සේ මතක් කරලා මට කෝල් එකක් ගන්නවා. හරි පුතේ. මං ගෙදර ගිය ගමන් ඔයාට කෝල් එකක් අරන් දෙන්නම්. පුතා මොකද කරන්නේ? මන්ට ඒකට කලින් මම ලෙක්චර්ස් ඉවරනේ. දැන් ඉතින් කෙලින්ම බෝඩින් එකට යනවා. මේ හරි අම්මා මම එන්න තියන්න. හරි පුතේ බුදු සරණයි පරිස්සමෙන්. වෙද බං යන්නේ හැමතැනම එව්වා. මට කෝල් එකක් ගන්න. පරේ යන්නේ. මේ මලි අපේ ඩැඩි අම්මිගේ මේ පාර බර්ත්ඩේ එකට කා එකක් අරන් දීලා මේ ලස්සනයි. අනේ ෂෝක් කරන්නේ. මාත් ලයිසන් ගන්න ඕනේ අනේ. එතකොට මටත් පුලාන්නේ අම්මිගෙන් කා එක ඉල්ලන් කැම්පස් එන්න. ඕනේ. අන්නෝ බෙහෙරනේ බබයි. හැබැයි මේ අද නම් උඹ අහන්න ඕනේ බං කියලා කෙලින් මේකෙන් ඈ. ලැජ්ජායි ඔය මට. ඒ ශිෂ්‍යා. ඔය දැන් මාස ගානක් තිස්සේ එකේ පස්සෙන් යනවා. මේක දන්නවත් දන්නෙත් නැහැ කොහොම පස්සෙන් එනවා කියලා. නේද මාත්. හැබැයි පුතේ උඹ අදැහුවේ නැත්තම් නම් බං ඉතින්. ඇයි අදැහුවේ නැත්තම් මොකද්ද? දෙයක් කියන්නේ නැහැ. ඉතින් උඹ ලොකා දාලා නැහැ කියලා ඒකට එන්න අයියෙන් කියනවා. ඒ. මේ ශිෂ්‍යා. පුළුවන් බං. ගම්ම ගන්නේ. ජයවා. පලයන්. මේ ඔයාලා ඉන්නවනේ මාත් එක්ක. Excuse me හිරුනි. ඔව්. චුට්ටක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. ඔයත් එක්ක තනියම එයා හිටියට කමන්නේ. එයා මගේ යාළුවනේ. එයා හැමදේම දන්නවා. ඕකේ. මේකයි මම මට දෙයක් කියන්න හිටියා කාලෙක ඉඳලා. ඒතර මේක මට කියා ගන්න බැරුව හිටියේ මේ මං හිතනවා ඒකට අද හොඳම දවස කියලා. හරි කියන්නකෝ. මේකයි මම වඩ ඇත්තටම ආදරේ ගොඩක් ආදරේ I love you. අනේ කොටෝ මේ ඉස්සෙල්ලා ගිහින් තමුසෙගේ උසර ගැලපෙන එකක් හොයාගන්න. කොට උනාට තව කමකුත් නැහැ යමක් කමක් තියෙන එකෙක් නෑ. බලනකො තමුසෙගේ හැටි. තමුසෙට මොනවද තියෙන්නේ? තමුසේ ඉස්සෙල්ලා තමුසෙගේ තත්ත්වයට ගැලපෙන එකක් හොයාගන්න. හිඟන්න. එන්න මලි යන්න 31. ඒ මොනවද බං ඉන්නේ? කිව්වා බං මගේ උසට හරියන එකක් හොයාගන්න කියලා මට කොටා කියලා කිව්වා.
ඒ විතරක් නෙවෙයි ඔය අහපන් ඒ කිව්වා බං මගේ තත්ත්වයට ගැලපෙන එකක් හොයාගන්න කියලා ඉවරලා මට ගන්න කියලා කිව්වා අඩු බඩන්නේ හරි බඩන්නේ උඹ ඇන්ටුකොත් අම කන පැරෙන දෙයක් ගහන උඹට හරි එන්න ඕනේ බා මං කියන්නේ කොල්ලෙට්ට බං කෙල්ලෙක්ගෙන් වෙන්න පුළුවන් පහත්ම විදියට රිජෙක්ට් වෙන්න ඕනේ මම උඹට මේකට කියලා නෙමෙයි බං වෙන්න ඕනේ බං ඒ දන්නවද මම කියන්නේ අඩෝ ඒ උඹට කිව්ව වචන බං දැන් අද ඉඳලා ඔබේ ඔළුව ඇතුලේ දෝංකාර දෙන්න ගන්නවා මේ දෝංකාරේ බං මට බං උඹට මේ ටාගට් වලට යන්න බං මාරම සපෝට් එකක් වෙනවා මාරම කියන්නේ බං ඔබ වැටෙන්නේ නැහැ ඔබ වැටෙන්නේ නැහැ ඔබ වටන්නත් බෑ කාටවත් හරිද ඔබ වැටුණත් බං අර ඔබ හිතපු ඒ වචන උඹට අත දෙනවා හරිද ඉන්න ඔබ අහුවෙන් ඉඳලා ලෑස්ති වෙන්න එපා හරිද බලලා එක්ක ඉන්නව නේද උඹට වරදින්නේ නැහැ අපෝ මේක නෙමෙයි මොකේ මූඩ් එකත් ෆික්ස් වෙන්න කියලා යානේ කඩෙන් කෝල් දොඩම පීලා දුමද්දා යම ආදල්නේ සොට්ටොප්පා ඔතන කොට්ටම ගහක් තියෙන්නේ ඔය දැන් කඩයක් දාලා හවස් වෙද්දි මිනිස්සු ඉන්නවා කියන්නේ මේ මාත අරන් ටෙස්ට් කරනවා වි සුබිරිනේ ආදල්ලා මේ ශාසිය උඹ මම කියනවා මේ ෆයිල් එකක් දින්න එපා කියලා මං ඇවසු නෑ ඔයි පිස්සු කොලාමාරයි අර පැතු ටොස්සේ දාලා නිදාගමු ඈ පිස්සුද මේ හෙට ලෙක්චර්ස්ුත් නෑ හරිද කොල්ලොන්ට සැපේ නිදා ගන්න තියෙන එලි වෙනකන් කරමතක් ගමු දිලියා බෝඩ් එක අරන් වරෙන් කැරම් මද මම ලස්සන කතාවක් කියන්නේ අරන් වරෙන් කැරම් බෝඩ් එකේ ඉන්නවනේ මචං ඉත්තු ඔයදී රෙඩක් ඉන්නවනේ රෙඩා බෝඩ් කරමු අපි දෙන්න ගමු දිලියා උඹ බලන් ඉඳපන් අරන් වරෙන්කෝ රෙඩා ගහගෙන උඹේ මේ පට්ටනේ දොලා දාමු මම කිසිම ගමනක් જાතිය පමණ හරි ඔන්න 3 2 1 හරි ඔන්න ගමු රෙන්කෝ වඩක් කියන්න ඇයි දැන් නිදා ගන්න ඕනේ කියලාත් ඇයි ගිහිල්ලා ලයිට් එකත් ඕෆ් කරලා දොර වහලම නිදාගන්නේ na safan me kesoy පුතේ කොහෙද ඔය යන්නේ?
පොඩ්ඩක් ගිහින් බලනවා අපර දොරටු ගන්න කවුද ආදරේ යෝ